මවකට දුවක් කියන්නේ මහා මෙරු පර්වතයක් වගේ. ඒ තරම් මවකට පුළුවන් මේ ලෝකයේ හැඩය වෙනස් කරන්න. එතකොට මවකට දුවෙක් ඉපදුනහම ඒ දුවට පුළුවන් මේ ලෝකයේ හැඩය වෙනස් කරන්න. මිනිස්සු හිතන පතන විදිහ, කන බොන විදිහ, අඳින පළඳින විදිහ, ගුණකරුක භාවය මේ සියල්ලක්ම හොඳට හෝ නරකට වෙනස් කරන්න පුළුවන්. ඒකම තමයි පිපිච්ච මල්වල තියෙන රුව. හැබැයි මල් දන්නේ නැහැ. අම්මා දන්නවා තමන්ගේ දුවගේ තියෙන රුව, හැඩය, ලස්සන. ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙන මේ දුව තමන්ගේ තාරුණ්‍යයේ චර්යාවන් පෙන්නකොට නැති බැරිකම ගොඩගසාගත් මවකට එක වේදනාවක්. ඒ නිසා මේ අම්මා හැමතිස්සෙම උත්සාහ කරනවා තමන්ගේ ලස්සන ගොඩයි, හැබැයි හැඩරුව බලන්න එපා කියලා දෙන්න. ඒ හේතුව තමයි අම්මට ගොඩක් දුක හිතෙනවා. කටුමැටි බිත්තියේ හැඩට ලාම්පු එළියෙන් පේන රාත්‍රියක හිස පීරනකොට ඒ සෙවණැල්ලෙන් හිස පීරන්නේ ඇත්තෙම මේ අම්මගේ හිත පෙලන්න නෙවෙයි. නමුත් අම්මගේ හිත රිදෙනවා. ඊට හේතුව තමයි තමන්ගේ පාළු වෙච්ච කර, පාළු වෙච්ච කම්පෙති, ලස්සන ඇඳුම් කැඩුම් නැති ජීවිතයක් ඇයට උරුම වීම ගැන. ඒ නිසා මේ අම්මා මොකද කරන්නේ? දියණියට හොරෙන් තමන්ගේ මුහුණ බලන කණ්ණාඩිය බිම දානවා. බිම දාලා එයා කියනවා, පුතේ, ඔයා ලස්සන මලක්. ඒත් ඔයා හැඩරුව බලන්න එපා. මොකද ඔයාව විවාහ කරලා දෙන්න හිටියට අපිට නැති බැරිකම තමයි මුතු මාල 7ක් වෙලා ගෙල පළඳන්න වෙන්නේ. අපේ කඩුල්ල පැන ඇවිල්ලා ඉවරයි නැති බැරිකම. ඒ නිසා මගේ ආදර දුවේ, ඔයා ගිහිල්ලා වීදුරු කැඩපත දිහා බලන්න එපා. රෑ හෙවණැල්ලෙන් හිස පීරන්න එපා, මගේ හිත රිදෙනවා. ඒකම උදේම ගිහිල්ලා ලිඳේ අඩිය දිහා බලන්න එපා. ඉර එළිය වැටෙනකොට පින්න පිපෙන උදෑසන බාල්දිය ලිඳට දාන්න එබෙනකොට ඒකේ මූණ පේනකොට උඹ ඒ ලිඳට hina වෙයි. උඹත් එක්ක මුකුළු කරගයි. උඹගේ නව යවමන් දන්නවා අවසන් වෙලා. උඹට වෙනම ජීවිතයක් අවශ්‍ය බව. ඒත් උඹේ පාළු කර, පාළු කම්පෙති පේ කියලා තමයි මං වීදුරු කැටපත බිම දැම්මේ. උඹ ලිඳේ අඩිය දිහා බලනකොටත් ඒක පේ කියලා මට බයයි. ඒ නිසා පුතේ, උඹ මලක්. උඹ මගේ ප්‍රාණයයි. ඒත් දුවේ, උඹ ගිහිල්ලා හැඩරුව බලන්න යන්න එපා. ඒක මගේ හිතට වේදනාවක්. නැති බැරිකම මුතු මාල 7ක් වෙලා කඩුල්ල පැනේන විදි අපේ කාලේ විශිෂ්ට ලේඛ. ඒ වගේම සංගීතය ඩන්ස්ටන් ද සිල්වා විශිෂ්ට ආකාරයෙන් ඉටු කරලා තියෙනවා. නන්දා මාල්නියන් විසින් වෙනදා වගේම අපූර්වට ගයනවා. පිපුණු මලේරුව එමල දනීදෝ. බලන්නකෝ මේ අම්මගේ හඬ.